ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටික්ගේ කෑම පොත්ත YouTube channel එකට. ඔන්න ඉතින් අද චූටික්කිට රසම රස පොප්සිකල් එකක් හැදුවා. හැබැයි මේක ප්‍රධාන වේලකට දෙන්න පුළුවන් පොප්සිකල් එකක් වුණාට. ඉතින් හරිම රසයි. බබා හරිම ආසාවෙන් කෑවේ. ඉතින් වෙනසකට ඔයාගේ බබාගේ කෑම රුචිය වෙනස් කරන්න ඔන්න හදලා දෙන්න පුළුවන් රස කෑමක්. ඉතින් එහෙනම් ඔයා මගේ channel එක තාමත් subscribe නොකරන අරඹන්න දැන්ම subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු කොහොමද හදන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න රුලන් ටිකක් අරගෙන තියෙනවා මම. ප්‍රධාන වශයෙන් රුලන් ඕන කරනවා. ඉතින් ඒ වගේම කැරට් ටිකක් හීනියට ග්‍රේට් කරලා රතු ලුණු ටිකක් විශේෂයෙන් අරන් තියෙනවා. මේ දවස්වල දෙනවා නම් හොඳයි ප්‍රතිශක්තියට. මේ තියෙන්නේ පලා කොළ ටිකක්. ඔයාලට කැමති පලා වර්ගයක් ගන්න පුළුවන්. මම චිකන් ටිකක් උයාගත්ත චිකන් ටිකක් චූටියට කඩලා අරගෙන තියෙනවා කටු නැතිව. ඉතින් මේ දේවල් තමයි මම අරගෙන තියෙන්නේ. ඊට අමතරව මේ තියෙන බිස්කට් කුඩු එහෙම නැත්නම් පාන් කුඩු අපිට කඩෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ නම් යෝගට් හැඳි. ඉතින් මම බබාට මේවා අරන් තියලා ඉතින් මේ වගේ පුංචි පුංචි දේවලුත් පාවිච්චි කරනවා. ඉතින් ඔන්න මේ තියෙන පාන් පිටි ටිකක් මම මේක බැටර් එක හදාගන්න තමයි ගන්නෙ. ඉතින් ඔයාලට කැමති නම් බිත්තරයක් වුණත් අරගන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බටර් චුට්ටක් එහෙම දාගෙන ඊට පස්සේ ඒකට මම එළවලු ටික මේ විදිහට දාගෙන චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. බටර් චුට්ටක් මදි වගේ නිසා මම නැවත බටර් චුට්ටක් එකතු කරගත්තා. ඉතින් කැරට් එහෙම ගද්දි හීනියට ග්‍රේට් කරලා ගන්නවා නම් ඔන්න ලේසි. ඉතින් මේ මම එකතු කරේ කෑලි මිරිස් ටිකක්, කහ කුඩු ටිකක් වගේම රස අනුව ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්. ඉතින් මේ දේවල් තමයි මම අද පාවිච්චි කරන්නේ. ඔයාගේ බබාගේ රස අනුව සැර කන්න පුළුවන් විදිය අනුව බලලා එකතු කරගන්න. ඒ වගේම ඔන්න ඉතින් මම මේ ටෙම්පරාදු එකටම චිකන් ටිකත් පොඩියට කඩලා මේ විදිහට එකතු කරගන්නවා. ඒකත් චුට්ටක් බෙදෙන්න අරිනවා. ඉතින් චිකන් එකතු කරගත්තාම හරිම රසයි. ඔයාලට ඉතින් කැමති නම් මාළු උනත් අරගන්න පුළුවන්. හැබැයි මාළු දානවට වඩා චිකන් දාන්න තියෙනවා නම් හොඳයි. නැත්නම් ඒ මොකුත් නොදා හදන්නත් පුළුවන්. ඒත් රසයි. ඔයාලට කැමති විදිහක් බලලා හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් බිත්තරයක් කඩලා එකතු කරගන්නත් පුළුවන් මේ ටෙම්පරාදු එකට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඉතින් මම රුලන් ටික තමයි මේ එකතු කරගත්තේ. එකතු කරලා මේ ටිකත් චූට්ටක් බෙදෙන්න අරිනවා. ඒ ටිකත් බෙදුනට පස්සේ ඔන්න මම වතුර එකතු කරගත්තා. ඉතින් විශේෂයෙන් කියන්නම් වතුර වෙනුවට ඔයාලට පොල් කිරි හරි එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් හරි එකතු කරගන්න තියෙනවා නම් මීට වඩා ගුණය වගේම රසයත් වැඩි කරගන්න පුළුවන්. මට ඉතින් අද ෆ්‍රෙෂ් මිල්ක් ගෙදර තිබුණෙත් නැහැ. ඒ වගේම චූටි බබත් එක්කලා ඉතින් පොල් ගාලා වැඩි කරගන්න චුට්ටක් අමාරු වුණා. ඒ නිසා මම අද වතුර තමයි එකතු කරගත්තේ. ඉතින් එහෙම දානවා නම් ටිකක් වැඩිපුර එකතු කරගන්න. මොකද රුලන් වලට ටිකක් වැඩිපුර වතුර ඕන කරනවා. ඉතින් එහෙම උයාගෙන ටිකක් මේ ගානට වතුර හිඳිලා එද්දී ඔන්න මම චීස් කෑල්ලක් එකතු කරා. ඉතින් චීස් කන්නේ නැති බබෙක් නම් චීස් දාන්න එපා. ඉතින් එහෙම දාලා ඊට පස්සේ මම මේක හොඳට තලපයක් වෙනකන් උයා ගන්නවා. මේ විදිහට ඔයාලට වලපෙන්නකින් මේක ගුලි ගැහෙනවා. ඉතින් මේ විදිහට හොඳට ගුලියක් වෙන ගානට උයා ගන්න. ඉතින් මේ ටික මම ඔන්න චුට්ටි වෙලාවක් නිවෙන්න තියෙනවා. මේ ටික නිමුණට පස්සේ අතේ පොල් තෙල් ටිකක් එහෙම ගාගෙන ඊට පස්සේ මම මේක මට ඕන ප්‍රමාණයෙන් මේ විදිහට කඩාගෙන චුට්ටක් ගුලි කරලා ඊට පස්සේ තුනී කරලා මේ යෝගට් හැඳි මේ විදිහට ඔයාලට යෝගට් හැඳි ඕනෙත් නැහැ. අර අයිස්ක්‍රීම් වල තියෙන්නේ ඒක ගන්නත් පුළුවන්. ඒ කුරු ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිය මේක ඉතින් අපිට නිකම්ම හම්බෙනවනේ බබාලට යෝගට් ගෙනාවහම. ඉතින් ඒ වගේ ටිකක් එකතු කරගන්න. මොකද බබාලට ඔය හැන්දෙන් කන්න බැහැනේ. ඉතින් මම නම් ඉතින් බබාගේ හැන්ද තමයි දෙන්නේ යෝගට් කන්න. ඉතින් ඒ නිසා මම මේවා එකතු කරගන්නවා. මොනවාම හරි දෙයකට බබාට ඕන වෙයිනේ කියලා. ඉතින් මම ඒකෙන් ඔන්න ප්‍රයෝජනයක් ගත්තා. මේ වගේ පුංචි පුංචි දේවලුත් හැමදේම විසි කරන්නේ නැතුව එකතු කරගන්න. ඕන වෙන වෙලාවල් එනවා බබාලට. ඉතින් මෙන්න මේ විදිහට තියලා ඊට පස්සේ වටේට කවර් කරගන්න තියෙන්නේ මේ විදිහට හැන්ද
කූර මැදි වෙන්න තියාගෙන ඔන්න ලස්සනට මම මේ විදිහට හදා ගන්නවා. අතේ හොඳට පොල් තෙල් ගා ගන්න නැත්නම් ඇලෙනවා රුලන් නිසා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත පොප්සිකල් ටික. ඉතින් දැන් මේක මේ විදිහට දෙන්න බැහැනේ. ඕනනම් මේක මේ විදිහටම බදින්නත් පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. දිය වෙන්නේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒත් මේක ටිකක් ලස්සන කරලා දෙන්නත් ඕනනේ බබාට. ඒ නිසා ඔන්න මම පාන් පිටි ටිකට ලුණු චුට්ටකුත් එකතු කරලම මේ විදිහට වතුර දාලා ටිකක් උක්කු වෙන්න බැටර් එක හදා ගන්නවා. ඔයාලට පාන් පිටි වෙනුවට බිත්තරයක් අරගෙන සාමාන්‍ය අපි කට්ලට් හදන්න ඒ විදිහට බිත්තර සාරු වල දාලා ඔයාලට හදා ගන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. මම ඉතින් අද පාන් පිටි තමයි ගත්තේ. ඔයාලට මේ දෙවිදිහම පුළුවන්, නැත්නම් පාන් පිටියකටම බිත්තරයක් එකතු කරලා ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහක්. ඊට පස්සේ මෙන්න මෙහෙම දිය කරගත්ත බැටර් එකෙන් මම පොප්සිකල් එකේ මෙන්න මේ විදිහට හොඳට තවර ගන්නවා. ඉතින් මේ විදිහට තවරගෙන ඊට පස්සේ බිස්කට් කුඩු වල මෙන්න මේ විදිහට දවට ගන්නවා බිස්කට් කුඩු ටික. ඉතින් සාමාන්‍ය අපි කට්ලට් හදනවා වගේ තමයි. ඉතින් මෙහෙම හදලා ඊට පස්සේ මම නම් ගැඹුරු තෙලේනේ මේ බෙදගත්තේ. ෆෑන් එකේ තමයි දෙපැත්තට හරව බෙදලා අරගත්තේ. ඉතින් හරිම රසයි. බබා හරිම ආසාවෙන් කෑවා. චිකන් දාලා තිබුණ නිසා තවත් රසයි. ඉතින් ඔයාලටත් බබාගේ ප්‍රධාන වේල ටිකක් වෙනස් කරලා දෙන්න පුළුවන්. චුට්ටක් කන්න හොර බබෙක් නම් ඔන්න මේ විදිහට පොඩි වෙනසක් කරලා දුන්නොත්, පොප්සිකල් එකක් වගේ හදලා දුන්නොත් ඔක දැක්ක ගමන් ආස හිතිලා බබා කනවා. ඉතින් අපේ බබා චුට්ටක් කන්න හොර වෙලා හිටියා. ඉතින් මේක හදලා දුන්න ගමන් ෂා වාව් කියලා තමයි අතට අරගත්තේ කන්න. ඉතින් ඒ වගේ බබාලා ආස හිතෙන විදිහට චුට්ටක් වෙනසක් කරලා බලන්න කන්න හොර බබාලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද තෙලේ බෙදගත්තේ. මේ විදිහට හොඳට දෙපැත්ත දාලා හොඳට රන්වන් පාට වෙන්න අපි කට්ලට් රෝල්ස් එහෙම බදින්නේ මේ විදිහට හොඳට බෙද ගන්න ඕනේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම රසට හදාගත්ත බබාගේ පොප්සිකල් ටික. මම මේක උදේට තමයි බබාට හදලා දුන්නේ. ඔයාලට කැමති වේලකට හදලා දෙන්න පුළුවන් බබාට වෙනසකට. ඉතින් වෙනසක් කරන්න දීලා බලන්න. බබා ආස වෙයි මේ වෙනසට. ඉතින් මේ වගේ අවුරුද්දට වැඩි බබාලට හදලා දෙන්න. ඉතින් මේ වගේ වෙනසක් කැමති බබාලා ඉන්න අම්මලාට ඔන්න ඔයාලට මේ වීඩියෝ එක යවලා පුංචි උදව්වක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ෂෙයා කරගන්න යාළුවොත් එක්කලා. ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න මාව දිරිගැන්වීමක් විදියට සහ ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම්. ඉතින් එහෙනම් නැවතත් රසවත් අලුත් විදිහේ වීඩියෝ එකක් අරගෙන එනතේ ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.